වෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ සඳකැන ඉවාලන්න මේ යාමයේ ඉරාවත් නැතක්කම් නෑ වගේ හදේ වසන්තය එපා අනන්තය පුරා වසන්තය එපා අනන්තය පුරා මේ සුරම්‍ය ජීවිතේ මුලා ආදරේ ඉම්හානයේ පිපිච්ච මන්දාරමේ පිංච සන්හුන් සුවින් පිරිච්ච මහිනාවමානයේ සංසුන් සිතුම් දැනිච්ච මාතුරුණු හිත් පොඩිත්ත කලඹනා හැඟුම් මෙතිච්ච අනුමයක් කොහේ දැනීර පායාල පාවෙනා ගියා. Force unleashed, the pinnacle of precision and passion, conceived in brilliance, delivered with fire. Welcome to the Generation 24. Sri Lankan music, a voice that has defined, that celebrate music that transcends time. Welcome to this unforgettable session at Generation 24. ස්පෙෂල් ඉවෙන්ට් එක ගැන 23 අයියලා අක්කලගෙන් අපට ලැබුණු වගකීම ටිකක් වෙනස් විදිහට කරන්න තමයි මේ පාර අපි හිතුවේ. ඒ නිසාම ලංකාවේ දිස්ත්‍රික්ක 15ක
හරි ස්පෙෂල් ඉවෙන්ට් එකක් කරන්න අපි හිතුවා. ඉතින් අපි ළමා නිවාස වැඩිහිටි නිවාසවලට ගිහිල්ලා ආදරණීය දරුවෝ ආදරණීය අම්මලා තාත්තලා එක්ක කාලය ගෙවලා එයාලව පිරිසිදු කරලා එයාලට කෑම බීම දීලා ඒ විතරක් නෙමෙයි තෑගි භෝග දීලා තව එයාලට හැදෙන්න පුළුවන් විදිහේ දේවල් ගොඩක් කරලා අපිට පුළුවන් විදිහට එයාලට උදව් කරලා හරිම ආදරණීය මතක ගොඩක් ජීවිතයට එකතු කරගන්න අපිට පුළුවන් වුණා. හරි මම කැමති සර්ට මේ සැරේ 24 වෙජ් එකේ ළමයින්ගේ සර්ප්‍රයිස් එක ගැන දෙය ගැන පොඩි වචන කීපයක් දැනගන්න. මේගොල්ලෝ මේ රැග් එක මට අවුරුදු 3ක ඉඳන් දෙනවා. ඒ කියන්නේ 22කින් පටන් ගත්තම තමයි බලන්න ඉන්න උනා. මම හරි කැමති රැග් එකක් එක. මේ අර කිව්වත් වගේ මේක මේ ඔය ස්පෙෂල් ඉවෙන්ට් එක කියන එක මේ වෙලාවේ ස්ටේජ් එකේ ඇවිල්ලා මේ දේ රිවීල් වෙනකම් මේ මොකද්ද මෙයාලා කරලා තියෙන්නේ කියලා දන්නකම් අපිවත් අපේ ඕගනයිසින් ගෲප් එකේ කෙනෙක්වත් ඒ කියන්නේ මෙයාලගේ අනවුන්සින් වලට නම් මම එහෙම සංවිධානාත්මක කරන එහෙම කීප දෙනෙක් කරනවාම අපි කවුරුත් දන්නේ නැතුව මේගොල්ලෝ තනියම ප්ලෑන් කරලා කරන වැඩක් නෙවෙයි. ඒකට මේක 22 පටන් ගත්තා. මට මේ අවස්ථාවේ ස්තුති කරන්න සෑහෙන ලොකු පිරිසක් ඉන්නවා. මේකෙදි මම කරන්නේ මෙතන ඇවිල්ලා මේ ස්පෙෂල් ඉවෙන්ට් එක ප්‍රසන්ට් කරන එකයි මේ වැඩේ කරමු කියන වචනේ කියපු එකයි විතරයි. ඇත්තටම මේ වැඩේ කරපු ඇත්තම වීඩියෝ ටික ඔයාලා අතරින් පතර වාඩිලා ඉන්නවා. එයාලට මම මේ වෙලාවේ ස්තුති කරනවා මේ වගේ ලොකු සර්ප්‍රයිස් එකක් සර්ට දෙන්න ඉදිරිපත් වුණාට. මේ කරපු ස්පෙෂල් ඉවෙන්ට් එක අපි 25 දී බලාපොරොත්තු වෙනවා 25 ජෙනරේෂන් 25 වේදිකාවේදී මීට වඩා ලොකු දෙයක් අපි දකින්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම එහෙනම් ජය වේවා. අන්න කවුද අර කෑ ගහන්නේ? කෑ ගහන ගෑණි. අන්න එක්කන් එනෝයි. ආච්චිවම දුවන ගිහිල් එක්කන් එනෝ ඒ ගෑණිය. ඒ ගෑණිවත් තිය මේක ගහන්න. හරි කොටේ ගන්න බා වඩ උතර මත බයසට කරු කරපන් අයියා මම උතර ආච්චිට දෙන්න යකෝ අපි හරි කොටේ ගන්න බලපන් කවුද කෝ සාරුක්කයි නානවයි මාරු කරේ विष्णु रूपं
වෙලා කරන්න පුළුවන් නේද කියලා. එහෙනම් බලමු පොඩි වෙනස් සෙග්මන්ට් එකකට ගන්නේ. ඊට පස්සේ හොඳ වෙකින් අප් වෙනවා. හරි බලමු. ඔබ දන්නවද මේ වෙලාවේ තාත්තා මොනවා කර කරද ඉන්නේ කියලා? යුද්ධ කරනවා. ඒ මිනිස්සයාගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව ඒ මිනිස්සයාගේ ජීවිතේ හොඳම කාලේ ඔබ වෙනුවෙන් අර Taman දන්නේ නැති කොහෙදෝ කෙලවරක දන්නේ නැති මිනිස්සු ටිකක් එක්ක යුද්ධ කර කර Tamanගේ ජීවිතේ පැත්තකට දාලා නැහෙනවා. ඒ ඔබට ජීවිතයක් දෙන්න ඉසුරු. ඒ මිනිස්සයා උඹට දෙන ජීවිතෙන් ඔබ ඒ ජීවිතේ පාවිච්චි කරන විදියද මේ? ඉතින් උඹට පුළුවන් මේ A9 පාර දිගේ උඩට යන්න. ඊළඟට උඹට පුළුවන් යුද්ධේ රාහුලා මැරලා යන්න. නැත්නම් උඹට පුළුවන් අර පැත්තෙන් දකුණට ගිහිල්ලා බෝම්බ එකකට හොලා මැරලා යන්න. ඒ දෙකටම කැමති නැත්නම් ඉසුරු උඹට පුළුවන් අර පෙගෙන කුඩුමාරු ස්කූලට යන්න. ගිහිල්ලා ඉගෙන ගන්න. ඊට පස්සේ උඹට උඩ ලෝකේ වටේ යන්න පුළුවන් ඉසුරු. උඹලගේ අම්මට තාත්තට අඩු ගානේ ණය නැති මිනිස්සෙක් වෙන්න පුළුවන්. පුළුවන් නම් මම මේ කියන එක තේරුම් ගනින්. නැත්තම් මන් දන්නේ නැහැ ඔබ මේ පව කොහමද ගෙවන්නේ කියලා. මීට එහා මට කියන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍යයෙන් නම් මේ අවුරුදු වල ගත්තොත් ඒ කියන්නේ ජෙනරේෂන් 23 වල ගත්තොත් අපි විශේෂයෙන් මේ කියන්නේ සර්ප්‍රයිස් ආටිස්ට් කෙනෙක් විදිහට කවවරි ආටිස්ට් කෙනෙක් ගෙන්නලා එහෙම වැඩක් යනවා. දැන් මේ පාර මේක තමයි මගේ සර්ප්‍රයිස් එක. ඒ නිසා ආය ආටිස්ට්ලා ඕනේ නැහනේ. නෑ මෙතනින් අපි කෙලින්ම එහෙම ආටිස්ට්ලා ගෙනනවා ඒක වෙලා යන වැඩ. මේ ඕන්න එකක් try කරලා බලමුද? මැජික් එකක් මේ පාරත් කරලා කාමරේ ඔයගොල්ලෝ සජෙස්ට් කරන කෙනෙක්ව ගෙන්නන්න තමයි තියෙන්නේ. මේ පාර අපි එහෙමනේ කරේ. මේ පාර එහෙම සෙන්ටිමීටර්ස් ආව මේ පාර කරන්න ඕනේ. මේ පාර වැඩේ පොඩ්ඩක් අපිට එනක් ඉක්මනට කරගන්න වෙනවා. වෙලාවත් එක වැඩේ කැන්සල් කරනවද නැද්ද කියලා ඉතින් නිකන් ටක් ගාලා කරන්න ඕනේ. හරි. අපි ඉතින් බෝල තුන හතරක් විසි කරා කොහමද ගොයින් කරේ අවුරානද? අර කෙනෙක් කියනවා. අර ඉඳලා යන්න. හරි. ටක් ගාලා ඉක්මනට එනවා ස්ටේජ් එකට. මේ ළමයාට වෙන්නද ස්ටේජ් එක. ඒ අතරතුර මේ වැඩේ වෙන්නේ හරි සරල විදිහකට මේ පාර. මේකේ මොකුත් නැහැ කියලා අපේ කැමරාවකට වෙන්න පුළුවන්. මේකේ මොකුත් නැහැ ඉතින්. හරි කැමරාව ගොන්න ළඟටම ගන්න ළඟට ක්ලෝස් අප් එක ගන්න. ඉස්නේ. මොකුත්ම නැහැ ඇත්තටමත් නැහැ. ඒක මැජික් එක කරලා ඉවරනම තේරෙන්නේ මොකුත් තිබ්බ වැඩක් නැහැ කියලා. අර අනිත් ළමයි එනකන් ඔයාලට කරන්න දී. ඔයා කැමති ආටිස්ට් කෙනෙක්ගේ නමක්. හරිද? මේකේ ලියන්න මොකක්ද මේ කොලේ? ඊමලක ලියන ගමන් අපිට අහන්න මේකේ වා ලියන්න ඕන ඔයා කැමති ආටිස්ට් කෙනෙක්ව ලියලා කැමරාස් වලට ගන්න එපා මේක වහලා ඒ කියන්නේ මට පේන්න ඉන්න දෙනවනේ වහලා ඕක මේක ඇතුළට දාන්න හරිද කැමති කෙනෙක් නම් ලියනවා මම බලන්නේ කොහොමද ළමයි ඒ අතරතුර ඔයාට තියෙන වැඩේ ඕගොල්ලන්ට බලන්න මෙයාට යෝජනා කරන්න මොන නමද ලියන්න ඕනේ කියලා හරි මෙතන තියෙනවා මේ කාඩ් පැක් එක අර කිට්ටෝට වෙන්න බැරි වෙලා තියෙනවා මේ ෂුවර්ද හොඳටම කාඩ් එක අසන්ති වෙදින් පියර පොඩ්ඩක් වෙන්නට කැමරාස් වලට හරි ඒවනම් අද සර්ප්‍රයිස් ආටිස්ට් වෙන්නේ අසන්ති නෙවෙයි රන්දීර් ඊට කලින් හරිද වැඩේට යන්න කලින් පොඩි ලයිට් සෙග්මන්ට් එකක් තියෙනවා දැන් මේ අපි පටන් ගන්න ෂෝ එකේ අන්තිම තුනෙන් එක ඒ කියන්නේ වැඩේ ඉවර වෙන්න කිට්ටුයි ඒතර මේක ඇතුලේ ඊළඟට තමයි අර හොඳම වැඩ ටික ඔක්කොම කියන්නේ ලයිට් ෂෝ එකක් යනවා පොඩි එකක් ඊට පස්සේ දන්නේ නැහැ ඉතින් දැන් කොහොම මොකක් හරි කාඩ් එකක් අරගෙන නමක් ආවා කියලා මෙයාට රන්දීර් හිතුණා කියලා මෙතෙන් රන්දීර් මෙන්න හේතුකුත් නැහැනේ වැඩේ මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න අපි පොඩ්ඩකට ඊට කලින් වෙන අතුරු වැඩකට යනවා ඒ වැඩේට ගිහින් ඊට පස්සේ අපි අන්තිම තුනෙන් එක පටන් ගන්න පුළුවන් එහෙනම් මෙන්න ඉදින්න තමයි තියෙන්නේ thank you ඔයගොල්ලෝ දෙන්න
අනිවාර්යයෙන්ම මුස්තාක් අද ජෙනරේෂන් වේදිකාවේ අවසන් හෝරාවේ අවසන් සෙග්මන්ට් එකට අපි ආවෙත් තියෙනවා එසනම් මෙන්න නටාගෙන යන්න වේදිකාවට පංජාබ් රසට What is up, guys? Okay. ඊළඟ වෘත්ති පිටුවට ලස්සන එකක් වෙයි. යසිසි පහ වෘත්ති
තව එකට